ඔබ දැනුවත්ද? ඔබ කළ සේවයට යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඔබට හිමිවන වරප්‍රසාද ගැන සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ වරප්‍රසාද හිමි අයවයි. සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හිමිවන වරප්‍රසාද සුව සහන අරමුදල. ඒ සඳහා හිමිකම් ලබන්නේ සක්‍රීය සේවයේ යෙදී සිටින සමාජිකයින්, විශ්‍රාමික සමාජිකයින්. සමාජිකයාගේ හදිසි අනතුරු සඳහා රුපියල් ලක්ෂ 10ක්. බරපතල රෝග ආවරණය සඳහා රුපියල් ලක්ෂ 15ක්. වසර 3කට වරක් ඇස් කණ්ණාඩි තීමනාව සඳහා රුපියල් 20000ක්. සමාජිකයාගේ මරණ සඳහා කාලාත්‍රයට රුපියල් ලක්ෂ 10ක්. කාලාත්‍රයාගේ බරපතල රෝග ආවරණ සඳහා රුපියල් ලක්ෂ 15ක්. කාලාත්‍රයාගේ මරණ සඳහා යුද්ධ හමුදා සමාජිකයා හට රුපියල් ලක්ෂ 5ක්. දරු උපත් සඳහා රුපියල් 25000ක්. දරුවන්ගේ මුඛ හා දන්ත ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් ලක්ෂ 5ක්. දරුවන්ගේ හදිසි අනතුරකදී ඇතිවන ආබාධ තත්ත්ව සඳහා උපරිමය රුපියල් ලක්ෂ 10යි. වයස අවුරුදු 1ට වැඩි දරුවන්ගේ මරණ වෙනුවෙන් රුපියල් ලක්ෂයයි. වයස අවුරුදු 1ට අඩු දරුවන්ගේ මරණ සඳහා රුපියල් 50000යි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා කතන සංඥා පුහුණු හා මනෝ චිකිත්සාව සඳහා රුපියල් ලක්ෂ 2යි. සාමාන්‍ය රෝහල් ගත කිරීම යටතේ පොත්ගලික රෝහල් වෙතින් පවුල් ඒකකයක් සඳහා වසරකට රුපියල් ලක්ෂ 2ක්. බරපතල නොවන සැත්කම් වෙනුවෙන් වසරකට පවුල් ඒකකයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක්. හදිසි අනතුරු තත්ත්වයකදී සිදුවන ඔත්පල වීමකදී නිවෙස්ගත ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක්. අවිවාහක අයවලුන්ගේ මව හා පියාගේ බරපතල රෝග සඳහා වෙන වෙනම රුපියල් ලක්ෂ 15 බැගින් හිමිකම් ඇත. හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා, ස්නායු රෝග, මොළයේ ආශ්‍රිත ආබාධ වැනි බරපතල රෝග සඳහා පවුලේ සෑම සමාජිකයෙකුටම රුපියල් ලක්ෂ 15ක් බැගින් හිමි ගැන්වේ. යුද්ධ හමුදා සුවසහන අරමුදල කෑෂ්ලස් මෙඩික්ලේම් පොලිසි ක්‍රමවේදය. බරපතල හා බරපතල නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහොන පෑමට සිදුවන දැඩි ආර්ථික අපහසුතාවයන් සඳහා තිරසර විසඳුමක් ලෙස මෙඩික්ලේම් පොලිසි ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රමවේදය මගින් බරපතල හා බරපතල නොවන රෝගාබාධ සඳහා සිදු කරන ශල්‍ය කර්ම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක මුදලකට යටත්ව ප්‍රතිකාර සඳහා වටිනාකම සුවසහන අරමුදල වෙතින් ඉඳුරාම පුද්ගලික රෝහල් වෙත ගෙවීම මෙහි අරමුණයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුද්ගලික රෝහල් 34ක් එක්ව තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය 9 වේල්ස් පුද්ගලික රෝහල, ඩර්ටන්ස් පුද්ගලික රෝහල, හේමාස් පුද්ගලික රෝහල, ආසිරි පුද්ගලික රෝහල, නවලෝක පුද්ගලික රෝහල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල, ලංකා රෝහල, ජෝසප් ෆේසර් 9 වේල්ස් රෝහල, පන්නිපිටිය පුද්ගලික රෝහල, කිංස් රෝහල, ගම්පහ දිස්ත්‍රික්කය සමුපකාර රෝහල, හේමාස් පුද්ගලික රෝහල, සෙත්මා පුද්ගලික රෝහල, නවලෝක රෝහල, මහනුවර දිස්ත්‍රික්කය ඔස්රෝ පුද්ගලික රෝහල, ලේක්සයිඩ් ඇඩ්වෙන්ටිස් රෝහල, ආසිරි පුද්ගලික රෝහල, සුව සෙවන පුද්ගලික රෝහල, බාතලේ දිස්ත්‍රික්කය කොමුදු පුද්ගලික රෝහල, රත්නපුර දිස්ත්‍රික්කය සිංහ පුද්ගලික රෝහල, කෑගල්ල දිස්ත්‍රික්කය ඔස්රෝ පුද්ගලික රෝහල, කැන්ඩිලා රෝහල, අනුරාධපුර දිස්ත්‍රික්කය සුව ශාන්ති පුද්ගලික රෝහල, කැනෝලා පුද්ගලික රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික්කය වීනස් ලංකා පුද්ගලික රෝහල, කුරුණෑගල දිස්ත්‍රික්කය සමුපකාර රෝහල, සෙත් සෙවන පුද්ගලික රෝහල, පුත්තලම දිස්ත්‍රික්කය සුවය රෝහල, බාලසූරිය පුද්ගලික රෝහල, බාදර දිස්ත්‍රික්කය සමුපකාර රෝහල, ආසිරි පුද්ගලික රෝහල, ගාල්ල දිස්ත්‍රික්කය සමුපකාර රෝහල, ෆින්ස්බරි රෝහල, ආසිරි පුද්ගලික රෝහල, බදුල්ල දිස්ත්‍රික්කය සෙන්ට්‍රල් රෝහල, අම්පාර දිස්ත්‍රික්කය පබෝදා රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ධනවන්ත්‍රි රෝහල, හයිමාවතී පුද්ගලික රෝහල,
වවුනියා දිස්ත්‍රික්කය, අබේෂා රෝහල, යාපනය දිස්ත්‍රික්කය, උතුරු බැද රෝහල. කරුණ ශංක බද්ධ කිරීම හා ඇට මිදුළු බද්ධය වැනි ආවරණය කළ නොහැකි ශල්‍ය කර්මයන් සඳහා රුපියල් ලක්ෂ 80කට වැඩි ප්‍රතිලාභයක් සුබ සාධක පරිත්‍යාග වැඩසටහන යටතේ ලබා ගැනීමටද ඔබට හිමිකම් ඇත. වෙළඳ සැල් හිමිකම් වලට වඩා 20%ක වට්ටම් සහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීම සඳහා යුද්ධ හමුදා සුබ සාධක වෙළඳ සැල් දිවයිනම ආවරණය වන පරිදි විවෘතව ඇත. නිවාස ඉදිකිරීමේ අමුද්‍රව්‍ය වෙළඳපොළට වඩා අඩු මුදලකට ලබාගත හැකියි. මාසිකව 5%ක ඉතා අවම පොලියක් යටතේ රුපියල් ලක්ෂයක හා රුපියල් ලක්ෂ 3ක ණය පහසුකම් ලබාගත හැකියි. යුද්ධ හමුදා සේවයේ නියුතු හා විශ්‍රාමික යුද්ධ හමුදා සමාජිකයන් සඳහා සහනදායී බෙල ගණන් යටතේ සුඛෝපභෝගී බස් රථ ලබාගත හැකියි. රණවිරුවන් සිදු කරන සේවය ඇගීමක් වශයෙන් නොයෙකුත් දක්ෂතා සඳහා ලකුණු ලබා දීමේ ක්‍රමවේදයට අනුව රජයේ ජනප්‍රිය පාසල් සහ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාල වෙත හා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල වෙත තම දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත. කතරගම සුබසාධක නිවාඩු නිකේතනයේ පහසුකම් ලබා දීම සිදු කරයි. යුද්ධ හමුදා රියදුරන් සේවයේ යෙදී සිටියදී සිදුවන අනතුරකදී වන්දි මුදල් සඳහා රියදුරු සහන අරමුදල මගින් රුපියල් ලක්ෂ 3ක් දක්වා යුද්ධ හමුදා රථවාහන රාක්ෂණය ලබා දීම. මේට අමතරව යුද්ධ හමුදා දිනපොත් බෙදා දීම, දින දර්ශන බෙදා දීම, මෙන්ම පුවත්පත් ප්‍රතිපාදන වෙන්කර ලබා දීම හා රාජකාරී නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් හට ප්‍රමුඛත්වයක් මත තම නිවසට ජලය හා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලබා දීම. කාලාත්‍රයන් හට රැකියා ස්ථාන මාරුවීම සඳහා ලිපි ලබා දීම. රාජකාරියෙන් සිටියේදී ඇතිවන නඩු කටයුත්තක් සඳහා නීතිමය ආධාර ලබා දීම. විදේශීය පාඨමාලා හා විදේශීය සංචාර සඳහා රක්ෂණ ආවරණ. විශ්‍රාම ජන යුද්ධ හමුදා සමාජිකයින් සඳහා නිෂ්කාශන ලබා දීම. සුබසාධක සමාජිකත්ව මුදල් සඳහා ලාභාංශ පිරිනැමීම. යුද්ධ හමුදා ආයතන සඳහා සුබසාධක භාණ්ඩ නිකුත් කිරීම. යුද්ධ හමුදා සමාජිකයින් හට මරණාධාර මුදල් පිරිනැමීම.